පාතාලයේම නඩුවලට පාතාලයේ නඩුවල විත්තිකරුවන්ට පෙනී ඉන්න නීතිඥවරු ගණනාවක් ඉන්නවා. මේ අයගේ ජීවිත අද තර්ජනයකට ලක් වෙලා තියෙනවා. මෙම ඝාතනයේ මේ සැකකරුවන් අත්අඩංගුවට පත් වුණු ඔබ සංගමේ සමාජිකයන් උදවිය පිළිසිනවා. ඒ අපි හිත තීරණ ගන්නවා. අත්අඩංගුවට ගත්තොත් ඔවුන් වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටිනවා. ඒ සම්බන්ධයෙන් අපි තීරණය කරන්නේ මේ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න අවස්ථාවක් තිබෙන්නේ. අපි ඒ වෙලාවේ අවශ්‍ය පරිදි අපි තීරණය ගන්නම්. ඉතින් මතවාද කීපයක් තියෙනවා. ඒ අවස්ථාවේ අපි තීරණය ගන්නවා. මෙවන් විපත් වෙලා තියෙන්නේ ඊටාම අත්නෝමතික ආණ්ඩුපත් කර ගැනීම. නීතිය විසි කරලා දැමීමෙන්, නීතිය පැත්තකට දැමීමෙන්. Wait a minute. Who are you? පොල්තෙල් අරන් කෝටි 6ක හිස් චෙක් දුන්නේ ඌව තැන්නේ සුමන හිමි රිමා 2010 වසරේ ජනවාරි මාස 2 වෙනිදා ජනාධිපතිවරණයට පෙර මාලිගාවත්ත බෝධිරාජාරාම විහාරස්ථානයේ වැටළු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විහාරස්ථානයේ තිබී T56 ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ 210ක් සොයාගනු ලැබුවා. අනතුරුව පසුගිය වසරේ ජුනි මාස 1 වෙනිදා නීති විරෝධී ලෙස ගිනි අවි සන්තකේ තබා ගැනීමට වරදකර වූ සුමන හිමියන්ට කොළඹ මහාධිකරණයේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරනු ලැබුවා. ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විදින පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට සමාව ලබා දීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. නීති විරෝධී අන්දමින් T56 ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ 210ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ මාලිකාවත්ත බෝධිරාජාරාමාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට පසුගිය වසරේ ජූනි 1 වෙනිදා ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කෙරුණා. අතිගරු ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, එවැගේම කැබිනට්ටුවට, එවැගේම අධිකරණ අමාත්‍යතුමාට, මාගේ කල්යාණ මිත්‍ර කරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මැතිණියට මම මේ අවස්ථාවේ බොහොම නිර්හංකාරව පුණ්‍යානුමෝදනා කරනවා. අනුරු කුමාර දිසානායක ජනාධිපති ධූරයට ඉල්ලන කාලේ මං හිතන්නේ මතක ඇති රටේ පුරවැසියන්ට මම විශේෂයෙන්ම කොහොමද කිව්වේ කියලා. මම රංගපපා කිව්වා. රංගපපා කියලා කියන්නේ ඉතාමත්ම හොඳින් පැහැදිලි කරලා දුන්නා. යමෙකුට ඒවා බලන්න ඕන නම් එහෙම YouTube එකට ගියාම අපේ සෝෂල් මීඩියා වලට ගිහිල්ලා බැලුවාම සමාජ මාධ්‍ය තුල මං හිතන්නේ තාමත් ඒවා තියෙනවා සංරක්ෂිතව සුරැකිව. මම මේ ළඟදී දැක්කා අර ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියනවා තමන් බලයටපත් වුණොත් එන්නේ නැහැ. බලයටපත් වුණොත් එහෙම කිව්වා ආගම රාජ්‍යයෙන් අයින් කරනවා කියලා. සංස්කෘතිය රාජ්‍යයෙන් අයින් කරනවා කියලා. රාජ්‍ය මැදිහත් වීමක් නැහැ කිව්වා. රාජ්‍ය එකක් ආගම වෙනම යන්න දෙනවා කියලා කිව්වා. පන්සල්ලා පිළිමෝලට වඳින එකේ මොකටද පිස්සුද කියලා අහනවා. ඒවා ගෝත්‍රිකයි කියලා කියනවා. ආගම් අවශ්‍ය නැහැ කියනවා. බෝගහ පිස්සු විකාරයක් කියනවා. ජාතික ගී ඕනේ නැහැ කියනවා. ජාතික කොඩිය ඕක නෙමෙයි කියනවා. මේක තමයි පිස්සුව. මම කියන්න කැමතියි. පස් දෙනෙකුට එක තැන ඉඳගෙන කතා කරන්න දෙන්නේ නැහැ. මතක තියාගන්න. පස් දෙනෙකුට එක තැනක ඉඳලා කතා කරන්න දෙන්නේ නැහැ. තහනම් මාලිගා පූජා නැහැ. නවම් පෙරහර මොනවත් නැහැ. කටින පින්කම් සම්පූර්ණයෙන්ම සමාප්තයි. ඔය ඔක්කක්වත් කරන්න මොනවත් බෑ. ඒවා තහනම්. සමීක්ෂණවලට අනුව දැන් තේරෙනවා දැන් ඒ 42ත් 10 15 අතරට වැටිලා තියෙනවාය කියලා වැටමින් තියෙනවාය කියලා තොරතුරු ලැබිලා තියෙනවා. ආණ්ඩුව පිළිබඳ ජනතා කැමැත්ත 65% දක්වා ඉහළට වෙරට රිසර්ච් මත විමසුමකින් තමයි එලෙස අනාවරණය වෙලා තියෙන්නේ. කොහොමද අපේ වැඩ ආණ්ඩුවේ වැඩ පිළිවෙල පිළිබඳ කැමැත්ත 65%කින් ඉහළට ගිහිල්ලා මාස 6න් වැටෙනවා කිව්වා. එල්බෝඩ් කිව්වා. GPS එක නැතුව බෑ කිව්වා. පෙට්ටි කඩයක්වත් කරලා නැහැ කිව්වා. සුන්බුන් පාපිසි කිව්වා. ඔන්න 65% ගිහිල්ලා තියෙනවා. අලුත්ම සමීක්ෂණයට අනුව ආණ්ඩුවේ ජනප්‍රියතාවය 8% දක්වා අඩු වෙලා තියෙනවා. ඒ තත්ත්වයක් යටතේ ඒ සමීක්ෂණ වාර්තාවට අනුව ආණ්ඩුවේ මේ වන විට ඡන්ද පදනම 25%ටත් පොඩ්ඩක් පහළින් තියෙන්නේ. හරියටම කිව්වොත් 24.7යි. Not bad. Now you උදේගම්මන් පිළ මහත්මයා ගිය සතියේ ඉස්සෙල්ල සතියේ අගභාගයේදී මාධ්‍ය හමුවක් පවත්වලා කිව්වා ආණ්ඩු ඡන්දේ තියන්නේ නැත්තේ වෙන මොකක්වත් හින්දාද මේ ආණ්ඩුවේ තියෙන යහපත් ප්‍රතිචාර ආණ්ඩුව සම්බන්ධ තියෙන විරෝධාකල්ප නැතිවීම නෙමෙයි වැඩිවීම නිසා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. එතකොට ආණ්ඩුව පැත්තෙන් අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරලා තියෙන්නේ. ඒක මෙහෙමයි කියන්නේ ආණ්ඩුව පිළිබඳ ජනතා කැමැත්ත 65% දක්වා තව ඉහළ ගිහිල්ලා තිබෙනවා කියලා ප්‍රතිශතයක් විදිහට. ඉතින් වෙරිටි මත විමසුමෙන් මේක හෙළි වෙලා තිබෙනවා කියන එකයි සඳහන් කරලා තියෙන්නේ. අද දවසේ strong government approval කියන එක කියන්නේ Sri Lanka turns more optimistic means strong government approval වාර්තා කරලා තියෙනවා අද දවසේ ප්‍රධාන සිරස්තලයෙන්. ඒ අනුව වුන් කියනවා ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65% දක්වා ඉහළ ගිහිල්ලා ලංකාවේ ආර්ථික විශ්වසනීය දර්ශකය වසර 4ක මත විමසුම් ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරලා තියෙනවලු. 2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වෙනකොට සිදු කරන මේ සමීක්ෂණයට අනුව රටේ පොදු තත්ත්වය සහ ආර්ථික ගමන් මඟ පිළිබඳ ජනතාව පවතින
විශ්වාසය සැලකිය යුතු ලෙස වර්ධනය වෙලා තියෙනවා කියලා සඳහන් කරන වෙලාවේ ආර්ථිකය යහපත් වෙමින් පවතින බව පවසනවලු මේ පිරිස. ඒ අනුව 55% ප්‍රතිශතයක් තමයි මේක හිටියේ 64 දක්වා ඉහළ ගිහිලු ආර්ථිකය හරියයි කියන පිරිස. නිශ්චිත අදහසක් නොමැතිව සිටි පිරිස අඩු වෙලා තියෙනවලු මීට වසරකට පෙර සටහන් වෙච්ච ආර්ථික විශ්වසනීය දර්ශකය 100ට මේක තිබ්බේ 14ක් විතර මේක +36 දක්වා ඉහළ ගිහිලා තියෙනවා කියලා කියනවා. ඒතර වත්මන් රජයේ ක්‍රියාකලාපය පිළිබඳව ජනතා අනුමැතිය 65ක මට්ටමකට ඇවිල්ලාලු. එය වසරකට පෙර තිබ්බේ 62ක ප්‍රතිශතයකලු. ඒක 65කට ඇවිල්ලා තියෙනවා කියන ගමන් මේ ජනතාවගේ 59ක් ප්‍රතිශතයක් මේ තෘප්තිමත් භාවයෙන් ඉන්නවා මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් 59%ක්ම තෘප්තිමත්ලු මේ ආණ්ඩුව කරගෙන යන දේවල් පිළිබඳව නීතිය ක්‍රියාත්මක වීමේදී ඊට බැදිහත් විය නොහැකි බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිමුල් කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමි පවසනවා. ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ආශ්‍රිතව පැන නැගී ඇති ඉඩම් ගැටලුව පිළිබඳව විපක්ෂයේ නියෝජිත පිරිසක් අද මල්වතු අස්කිරි මහනා හිමිවරුන් දැනුවත් කළා. අනතුරුව පිරිස මල්වතු පාර්ශ්වයේ අනුනායක දිමුල් කුඹුරේ විමලධර්ම ස්වාමින් වහන්සේ බැහැදටුවා. අධිකරණයේ පවතින නඩුවලට අපිට සම්බන්ධ වෙන්න අමාරුයි. ඒක නීති විරෝධී උසාවියේ නඩුකාරතුමා මේ කතා කරන දේවල් සලකා බලලා එතුමා තීන්දුවක් දෙන්න ඕනේ. ඒක තමයි නීතිය. හැබැයි ඒකේ තව පැත්තක් තියෙනවා. මේ හාමුදුරන් වහන්සේලා බුදු පිළිමවහන්සේ නමක් තැන්පත් කළා කියන භික්ෂුන් වහන්සේලා වැරද්දක් කළා නම් ඒකට ඉතින් දඬුවමක් ලැබෙන්න ඕනේ දෙන්න ඕනේ. ඒක නීතිය. දැන් මේක ඔබට මා කියපු හැටියට මම ඒ වගේ විස්තර දන්නේ නැහැ. පුළුවන් ආකාරයට ඉක්මනින් නඩුව විසඳන්නට ඉඩදී මේ අපේ සංඝයාට හා ඒට සම්බන්ධ අය නිදහස් කරනවා නම් ඒකට අපි කැමැත්ත ලබා දෙනවා. මොකද නඩුවේ ස්වરૂපය අපි දන්නේ නැහැ මොකද. දැන් අපිට අඟහරුවාද සාකච්ඡාවක් ජනාධිපතිතුමා ලබලා දීලා තියෙනවා. එතකොට ඒ සාකච්ඡාව අසාර්ථක වුණොත් සර්ගේ රජයක් යටතේ අපිට අනිවාර්යයෙන්ම සාධාරණ ඉටු කරන්න සූදානම්. එහෙමයි. අනිවාර්යයෙන්ම මේක ඉෂ්ට කරනවා. ඒකට මනා පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඒක අපි ලේන් අස්සම් කළා කියනවා. හරි මොකද? ලේන් අස්සම් කළා දෙන්නත් ගියා මේ මොනවාද මේ සංවාදන නිලධාරීන්ගේ ප්‍රශ්නෙට අපි ඇත්තටම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ අපේ විපක්ෂ නායකතුමා ඒ ලේදන් දින ක්‍රියාවලියෙන් බේරගත්තට